පළවැල. ඒ කියන්නේ වැල් වල යන ගෙඩි. කාන්තාවෝ වැල් වල යන ගෙඩි කඩා ගන්න පුළුවන් ගඩා ගෙඩි. ගඩා ගෙඩි කියලා කියන්නේ. අපි දන්නවා ඕන තරම් ගඩා ගෙඩි කැලෑවේ කන්න තියෙනවා. ගස්වල හිඹුටු. එතකොට අපි තව නම් හදිසියෙන් මතක් වෙන්නේ හිඹුටු. මේ වගේවා මේ පළවැල. නමුත් පළතුරු තියෙනවා. ගස් තියෙනවා. තුරු කියන්නේ ගස්. පළතුරු ඒවා කඩා ගන්න බෑ කාන්තාවට බිම වැටෙනාම ඇහිදිනවා විතරයි. පළතුරු ගණය ගත්තාම අපි දන්නවා වීර, පළු, කෝන්, ඊට පස්සේ තව දමනු කියලා තියෙනවා. මේවා පළතුරු. කැලෑවේදී කන්න පුළුවන්. සාමාන්‍යයට කන්න බැරි ඒවා මොර. මේවා සාමාන්‍යයට කන්න හම්බෙන්නේ නැහැ නාගරිකයන්ට. මොකද උන්ට කැලෑවට යන්න බැරි හින්දා. ඒ හැම ගහක්ම විශාලයි, උසයි. ඒ උසාල් ඒවා හින්දා ගම්මානේ හදන්නෙත් නැහැ ගෙනල්ලා. දැන් නම් බද්ධ කිරීම වගේ දේවල් හින්දා හදනවා. නමුත් ඉස්සර නම් කොහොමත් හදන්නේ. නමුත් පුළුවන්කමක් තිබුණා. ඒක ජපානයේ හොයාගත්ත දෙයකට කියන්නේ බොන්සායි. බොන්සායි කරන්න පුළුවන්. හැබැයි බොන්සායි කිරීමේදී ගහට ලොකු හිරිහැරයක් කරලා තමයි ආ වර්ධනය වෙන්න දෙන්නේ නැතුව වර්ගීය අභෝ කිරීමට නියෝගයක් දීලා ගෙඩි හදන එක. එහෙම නැතුවත් පුළුවන්කම තියෙනවා. කොහොමත් මම මේ එක උපක්‍රමයක් පාවිච්චි කරලා මෙතන ගස් 3ක් හදනවා පඳුරු හැටියට. කෝන් ගස් පඳුරු හැටියට. එතකොට ඒවේ මට hina වුණා කට්ටිය ඔය ගෙඩි හැදෙයිද? කොච්චර කලක් ඇදලා ගෙඩි හැදෙන්නේ නැහැ. දැන් මම මෙහාට වෙලා අවුරුදු 5කට කිට්ටු වෙන්න එනවා. ඒකෙත් මේ කරන්න ගත්තේ අවුරුදු 2ක් ගියාට පස්සේ. දැන් එහෙම හදාපු කෝන් ගස් තමයි මේ. කෝන් ගස් වල වර්ග දෙකක් මම මෙතන හදනවා. මෙන්න මේක නම් බද්ධ පැලයක් ගෙනල්ලා හැදුවා. මේකට කියන්නේ මේ පැණිකෝන් තියෙනවා, කිරිකෝන් තියෙනවා, කෝන් තියෙනවා. කෝන් ඇඹුල්, පැණිකෝන් ඇවිල්ලා මොර වගේ. දැන් මේක ඇඹුල් හැබැයි මේකේ තියෙනවා ඇඹුල් නැති කෝන් ගස් මට හම්බෙලා තියෙනවා මුළු සීහෙල ගමටම තිබුණ එක කෝන් ගහයි. ඒක නොදන්න මිනිස්සු කපලා දාලා. උත්සාහ කරන අතල් ලියලුවක් ගන්න. බද්ධ කරගන්න. මේ තියෙන්නේ කෝන් ගෙඩි. මේ තියෙන්නේ කෝන් ගෙඩිය. මේ උලක් තියෙන කෝන් ගෙඩිය. මේක සාමාන්‍ය ඇඹුල්. මේ තියෙන්නේ. මේ හොඳට ඉදිච්ච එකක්. මේක මදුළු දෙකක් තියෙනවා. මේක ඇටයක් එක බොරු ඇටයක් පැලවෙන්නේ නැහැ. මේක හරි රසයි. මම කෑවේ නැහැ තව ගෙඩියක්වත් බලමු මොන රසද කියලා. නෑ මේක ඇඹුල් නෑ. ඇඹුල් අඩු එකක්. මේකත් මුල ඉඳලා මතුවෙන්න ඇරියා. අතු කඩ පඳුරක් වෙන්න හැදුවා. ඊට පස්සේ ඒ වගේ පඳුරු යායක් මෙතන හැදුවා මේ තියෙන්නේ. ඒකද මේක කෝන් යායක්. කිරිකෝන් ගහකුත් ගෙනල්ලා හැදුවා. දන්නේ නැතුව කවුරු හරි ගල්ව දාලා. මට හැම වෙලාවෙම ගස් අස්සේ ඉන්න බෑ. කියන්න ඕනේ මේ විදිහටම පළු හදන්නත් පුළුවන්. වීර හදන්නත් පුළුවන්. අනාගතේ මම බලනවා මොර හදන්නත් පුළුවන්. ඊළඟ කැලලක් හොයාගන්න පුළුවන් වුණොත් මේක තුල කොතන හරි කාගේ හරි එක මේ ටික හදන්න. බොහෝ විට මේ කන්ද උඩ වනාන්තරය හදන්න ඕනේ. මීදුම් ගෙන්න ගන්න. වතුර එකතු කරගන්න. උත්සාහ ගමු. මේක තමයි මට කියන්න තියෙන දේ. ගස් උසයි. එහෙනම් අපිට කන්න බෑ. ඒවා කන්නේ සත්තු කියලා හිතන්න එපා. බිම ගෙඩි හදාගන්න පුළුවන්.